සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න අදත් රැකියා පුරප්පාඩු කිහිපයක විස්තර අපිට ඇවිල්ලා තියෙනවා. බලන්න ඔයාලා කැමති ඔයාලා හොයන පුරප්පාඩු මෙතන තියෙනවද කියලා. තිබෙ නැත්නම් යාළුවනේ මතක ඇතුව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මොන පළාතේ ඉන්න මොන වගේ රැකියාවද හොයන්නේ කියලා. එතකොට අපිට ඒ ගැන අවධානය යොමු කරලා ඒ විස්තර ලැබුණාම වීඩියෝ එකකින් අරගෙන පුළුවන්. යාළුවනේ මගේ channel එකට ඔයාලා තවමත් අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක දාලා තියාගන්න යාළුවනේ. අපි කියන වීඩියෝ ඔයගේ අත ළඟටම ගෙන්න ගන්න පුළුවන් නිසා. රැකියා ඇබෑර්තු වැටුප 80000 සිට කියලා තියෙන්නේ. බට නිෂ්පාදක කර්මාන්ත ශාලාවක් සඳහා සේවකයින් අවශ්‍යයි. ආහාර නොමිලේ නවාතැන් සහන මිලට කියලා තියෙන්නේ 071යි 75යි 70යි 500 076යි 67යි 245. ගබඩා සහායක 077යි 89යි 57යි 88යි 2. ඉතින් ෆෝන් නම්බර එක දීලා තියෙනවා. තවත් ෆෝන් නම්බර ඩිස්ප්ලේ එකේ තියෙනවා බලන්න. මහරගම් ප්‍රදේශයෙන් තමයි මේක තියෙන්නේ. පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ආරක්ෂක නිලධාරිය බෑර්තු මාළඹේ පිහිටි ප්‍රධාන පෙළේ ෂොප් එක සඳහා තමයි මේ ආරක්ෂක නිලධාරියෙකු වහාම අවශ්‍ය වෙන්නේ. බලන්න ෆෝන් නම්බර දීලා තියෙනවා. 070යි 33යි 11යි 333 071යි 25යි 27යි 950. නව රැකියා අවස්ථාවක් කියලා තියෙනවා. පානදුර බණ්ඩාරගම අවටය සඳහා විශේෂයලු 075යි 68යි 58යි 606. ඉතින් ෆෝන් නම්බර එක දීලා තියෙනවා. යාළුවනේ බලන්න ඔයාලට මේ වැඩේ කරගන්න. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන ආයතනයකට තමයි මීලක පුරප්පාඩු තියෙන්නේ. 077යි 7යි 80යි 96යි 36 ෆෝන් නම්බර එක දීලා තියෙනවා. බලන්න යාළුවනේ චුට්ටක්. කටුනායක ගුවන්තොටුපළ පිරිසුදු කිරීමේ අංශය සඳහා සේවක සේවිකා ඇබෑර්තු වැඩි විස්තර සඳහා දැන් මම තන්න 071යි 75යි 70යි 500 076යි 67යි 245. රැකියා ඇබෑර්තු ගෘහ පාලන සහායකවරු සහායකවරියන් බලන්න ෆෝන් නම්බර දීලා තියෙනවා 074යි 390යි 29යි 29. සුදුසුකම් විදිහට මෙයාලා ඉල්ලලා තියෙන්නේ මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු අයෙකු වීම, සේවා වැඩමුළුවල අනුව සේවය කිරීමට කැමැති වීම. බලන්න ඔයාලට මේක ගැලපෙනවද කියලා.